වගේ අපි ආවා සෙන්කඩගල පුරවරයට. ඉතින් මම මේ වෙනකොට ඉන්නේ කොළඹ වීදියේ කටට රසට කෑම කන්න පුළුවන් තැනක තමයි මම මේ වෙනකොට ඉන්නේ. ඉතින් මේ තමයි ශ්‍රී ක්‍රිෂ්ණා දෝසයි. ඉතින් ඔයාලට පියෝ වෙජිටේරියන් නම් ඉතින් මෙතන තමයි කන්න තියෙන හොඳම තැන නුවරට ආවොත්. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු මොන වගේ කෑම ජාතිද මෙයාලා ගාව තියෙන්නේ කියලා. එන්න යන මාත් එක්ක ඇතුළට. මට රෙඩි කරලා දීලා තියෙනවා චීස් අනියන් මසලා දෝසය එකක්. ඒ වගේම මෙයාලා මට ඒත් එක්ක දීලා තියෙනවා චට්නි එකක්, සාම්බාර එකක්. ඒ වගේම මට එකට උණුදු වඩේකුත් හම්බුණා. ඉතින් දැන් මම යන්නේ මේකේ රස බලන්න. හරිම රසයි. ඇත්තටම හරිම රසයි. ඔයාලා අනිවාර්යෙන් නුවර આવොත් එන්න. ඇවිත් රසට කාලා යන්න පුළුවන් දෝසය එකක් තමයි මේ චීස් අනියන් මසලා දෝසය එක. මෙයාලා පියෝ වෙජිටේරියන් විදිහට තමයි මෙතන කෑම දෙන්නේ. ඉතින් ඇවිල්ලා මේ රස බලලා යන්න කියලා ආරාධනා කරනවා. අපි දැන් උළුඳු වඩේ කැල්ලකුත් කාලා බලමු. යාළුවගේ සාම්බාර එකත් එක්ක. ඇත්තටම රසයි. ඇත්තටම මේක චීස් බේරෙන දෝසය එකක්. ඔයාලට පේනවා ඇති මේ පේනකොටම කන්න හිතෙනවා කියලා මම දන්නවා. මොකද මේ මටත් ඇත්තටම මේක හරිම රස පාටයි. ඒක රස පාට වගේම තමයි ඇත්තටම රසයි. ඔයාලා එන්න ඇවිත් කන්න. හරිම රසයි. චීස් නම් මේක ෆුල් චීස් එකක්. හරි චුට්ටක් නෙමෙයි, හොඳටම චීස් දාලා. හරිම රසට හදලා තියෙනවා. ඉතින් එන්න ඇවිල්ලා කාලා රස බලන්න. මාත් එක්ක මේ වෙලාවේ මෙතන මේ ඉඳගෙන ඉන්නේ ශ්‍රී ක්‍රිෂ්ණ දෝසයි රෙස්ටුරන්ට් එකේ ඉන්දියන් ඇන්ඩ් ශ්‍රී ලංකන් ෆුඩ්ස් තියෙන පියෝ වෙජිටේරියන් කෑම මෙයාලා හදනවා. ඉතින් මේකේ හිමිකරු තමයි මාත් එක්ක මේ එකතු වෙලා ඉන්නේ. මේ තමයි සුදර්ශන් මහත්මයා. ඉතින් අපි කතා කරලා බලමු මේ රෙස්ටුරන්ට් එක පටන් අරන් කොච්චර කාලයක් වෙනවද? ඔව් ඇත්තටම කියන මේක අපි අවුරුදු 10ක් මේ බිස්නස් එක අපි කරගෙන යනවා. අපි තිබිච්ච ලොකේෂන් එකේ ඉඳලා දැන් අපි අලුත් ලොකේෂන් එකට අපි මාරු වෙලා තියෙනවා. මේක තියෙන්නේ කොළඹ වීදිය නම්බර 77 ඒ කියන ඇඩ්‍රස් එකෙන් තමයි මේක දැන් අපි රෙජිස්ටර් කරලා තියෙන්නේ. මේක මොනවද? ඊටමත් අධි විශේෂ ලෙසට නවීන විදියට අපි මේක සකස් කරලා තියෙන්නේ.
කස්ටමර්ස්ගේ අඩුපාඩු දැනගෙන ඒ අඩුපාඩුව නිවැරදි කරන විදිහට තමයි අපි මේක සැලසුම් කරලා තියෙනවා. මේකේ AC වාසකම් තියෙනවා, කස්ටමර්ස් Wi-Fi facilities තියෙනවා. ඒ කියන්නේ ලස්සන environment එකක අපි මේක හදලා තියෙන්නේ. ඉතින් කස්ටමර් කෙනෙක්ට ආපුවම අඩුපාඩු කියන්න බැරි වෙන විදිහට තමයි මේ රෙස්ටොරන්ට් එක මෙයාලා හදලා තියෙන්නේ. ඉතින් අපි කතා කරමු මෙතන තියෙන ෆුඩ්ස් varieties ගැන. මොන වගේ ෆුඩ් varieties ද තියෙන්නේ? ඇත්තට කියවනම් මේක ඇවිල්ලා ඉන්දියන් හා ශ්‍රී ලංකන් කල්චර් එක මික්ස් වෙලා යන්නේ. මේක pure vegetarian. මේකේ තියෙනවා දෝස varieties. ලංකාවේ කොහෙවත් නැති දෝස varieties අපි ළඟ ගොඩක් තියෙනවා. ඒ වගේ දවල්ට wedding food rice and curry තියෙනවා අපි ළඟ. wedding හැමදාම එක වගේ rice and curry. ඒ වගේ අවසරව ටී ටයිම් එකට වෙනම අපි ස්පෙෂල් අයිටම් එකක් හදනවා. ඒරෙන් චපාති, පූරි, සම්බර් රයිස්, වඩේ ඒ වගේ ඉන්දියන් කල්චර් එක මික්ස් වෙන එකක් තියෙනවා. එන හැමෝටම ඇවිල්ලා රසට කාලා යන්න පුළුවන් අඩුපාඩු නොවන විදිහට අපි සර්විස් අපි ලබා දෙනවා. හරි. එතකොට දැන් මෙතන කස්ටමර් බේස් එක ගත්තොත් එහෙනම් මොන වගේ කස්ටමර් බේස් එකක්ද තියෙනවද? ඇත්තටම කියවනම් දැන් මේ වගේ AC showroom එකක් දාලා අපි මේ බිස්නස් එක පටන් ගත්තාම මෙතන ඇවිල්ලා අපි ලොකු පොඩි කියලා අපි වෙනසක් කරන්නේ නැහැ. ඇත්තට හැමෝටම සාධාරණ මිල ඉඳලා සාමාන්‍ය රුපියල් 280 මිල ඉඳලා අද 280කට කෑම එකක් කන්න බෑ. නමුත් අපෙන් ඇවිල්ලා සාමාන්‍ය පොඩි මිනිස්සෙක් ඉඳලා ලොකු කෙනෙක් වෙනකම් කන විදිහට තමයි අපි කෑම ටික ලෑස්ති කරලා තියෙන්නේ. රුපියල් 280 කින් හොඳ කෑම මිලක් අඩු ඒ කියන උපරිම සේවයක් අපි ලබා දෙනවා. හරිම සාධාරණ විදිහට පියෝ වෙජිටේරියන් ෆුඩ්ස් මෙයාලා ගාව තියෙනවා. ඉතින් මේ දවස්වල මේ කාලේට අනුව 280කට කෑම එකක් කනවා කියන්නේ ඇත්තටම හරිම අමාරු දෙයක්. ඉතින් දැන් අපි ගත්තොත් මේ දැන් මෙතන නුවර කොළඹ වීදිය තමයි මෙතනට කියන්නේ. අපි හරියටම ලොකේෂන් එක කියමු. දැන් මෙතෙන්ට හොයාගෙන එන්න පුළුවන් දැන් කට්ටිය මේ වීඩියෝ එක දැකලා වුණත් අපි ලොකේෂන් එක හරියටම කියමු. හරියට මාලිගාව කිට්ටුවෙන් තියෙන්නේ. මේක කියනම් කොළඹ වීදිය කිව්වොත් හැමෝම දන්නවා. ඒක සාමාන්‍ය මාලිගාවේ ඉඳලා මීටර් 50ක් ඇතුලේ තමයි මේ ලොකේෂන් එක තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ලොකේෂන් එකත් කිව්වා. ඔයාලට පුළුවන් සෙන්කඩගල පුරවරට ආවොත් නුවරට ආවොත් කොළඹ වීදියට ඇවිල්ලා මං අර ගත්තා වගේ රස ආහාර වෙලා ගන්න. ඉතින් එන්න කියලා ආරාධනා කරනවා. ඔබතුමාටත් බොහොම ස්තුතියි. මේ බිසි වෙලාවේ මාත් එක්ක මේ සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. thank you very much. බොහොම ස්තුතියි. අපි ආයතනට ආපු එක ගැන. තව එකක් කියන්න ඕනේ අපි කෑම වල අපි ඇවිල්ලා අජිනෝමෝටෝ සෝස් කෙමිකල් කියන කිසි දෙයක් කලවම් කරන්නේ නැහැ. අපි දෙන කෑම වල 100% ක්ලියර් ෆුඩ් එකක් තමයි ඩෙලිවරි කරන්නේ. එන්න අපිත් එක්ක රස විඳින්න ඇවිල්ලා කාලා බලන්න බොහොම සන්තෝෂයි. thank you very much. හරි. ඉතින් කිව්වා වගේම කිසිම කෙමිකල් එකක් පාවිච්චි කරන්නේ නැතුව තමයි හරිම ස්වභාවික විදියට කටුළු රසට කන්න පුළුවන් විදියට කෑම හදලා දෙනවා. ඉතින් එන්න කියලා ආරාධනා කරනවා සෙන්කඩගල පුරවරට ආවොත් අනිවාර්යෙන් එන්න. මේ ශ්‍රී ක්‍රිෂ්ණ දෝසයි.